සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. මම අද කියන්න හදන්නේ මේ ලොකු වැඩක් නෙමෙයි පොඩි වැඩක්. එදිනෙදා තමන්ගේ ගෙදර වැඩ ටික කරගෙන යද්දී මෙන්න මෙහෙම සමහර දවස් වලට බත් ඉතුරු වෙනවා. ඒ වගේම මස් මාළුත් ඉතුරු වෙනවා. ඉතින් මේ ඉතුරු වෙන කෑම සමහර වෙලාවට මම දකිනවා ගොඩක් අය විසික් කරනවා. සහ අපි ෂූටින් ගියාමත් ඇත්තටම මට හරියට දුක හිතෙන දෙයක් තමයි කෑම විසික් කරනවා, ඉතුරු වුණ කෑම ටික විසික් කරනවා. ඉතින් මගේ තියෙනවා හොඳ හෝ නරක පුරුද්දක් මම දන්නේ. සමහරට ඒක නරක පුරුද්දක් වෙලා තියෙන නිසා මම මේ කියන්නේ. මම වෙලාවකට ඒ කෑම වල මස් මාළු ටික, බත් ටිකක් හොඳ ටික අරගෙන පොඩ්ඩක් මහා ගොඩවල් කරන්න ගියොත් ඕක කෙරෙන්නේ නැහැ. ඒ නිසායි මම මෙහෙම කියන්නේ. ටිකක් හරි අරගෙන පොඩ්ඩක් ඈතක ඉන්න සතෙකුට ගෙදරකට ඩිස්ටර්බ් එකක් නොවන විදිහට චුට්ටක් දානවා. ඉතින් ඒ වගේ ගෙදරදිත් මං හිතුවා මේ ඉතුරු වෙන කෑම බත් මේවා නරක වෙච්ච ඒවා නෙවෙයිනේ. මේ මං මාළු ඔලු චිකන් වල එහෙම තියෙන අයින් කරන කෑලි ටික මම මෙහෙම මම මේවා විසික් කරා. අතර පෞගේ කාලේ විසික් කරා. අපි බල්ලන්ට කෑමක් දෙන්න ගියාමත් අපි පෙන්නම දවසක් දාගෙන වරුවක් දාගෙන මේ හාල් ටිකක් බත් ටිකක් උයාගෙන මුට්ටි ගණන් එහෙමනේ. ඇත්තට එහෙම කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් ලොකු හොඳ දෙයක්. නමුත් කාල වේලාවත් එක්ක සමහර අයට ඒක කරන්න බෑනේ. එතකොට ගෙදර අම්මා කෙනෙක් නම් දුවෙක් නම් පුතෙක් නම් මෙන්න මේ වැඩේ කරන්න. ඔයාලා ඉතුරු වෙන කෑම ටික එදා වෙලාවක් නැත්තම් පහවදා දවසේ හරි කමක් නැහැ. පුළුවන් වෙලාවක ඒ ටික ෆ්‍රිජ් එකේ තියලා ඉතුරු වෙන බත් හෝ අලුත් බත් හුණ්ඩුවක් හරි කමාරේ. මම මේ හැම වෙලේම ඉතුරු වෙන දේ ගැන කියන්නේ අලුතෙන් කරන්න ගියොත් ඔක කෙරෙන්නේ නැති නිසා. නැත්තම් සමහර කෙනෙක් කියයි හප්පෝ මෙයාගේ ලෝභකම මොකට මහ දෙයක්ද මාළු ටිකක් ගන්න පුළුවන්. මෙහෙම ඇත්ත. ඒ කතාව ඇත්ත. ඒකට ලෝභකම කියලා නෙවෙයි. මේක සමහර වෙලාවට සතියකට සැරයක් දෙසරයක් හරි කරන්න පුළුවන්. මහ ගොඩක් දුර යන්න ඕනෙත් නෑ. මේ විදිහට චූටි බත් කටක් උයාගෙන අපේ අහල පහලම ගෙදර මේ සතෙකුට දෙන්නත් පුළුවන්. මට හිතුනේ ඇත්තටම මේ දෙයක්. ගෙදර ඉවුවට පස්සේ එක මේ ඉතුරු වෙන ටික හරේ තව මහාල් ටිකක් හරි අරගෙන මෙන්න මෙහෙම මාළු තිබුණේ දා දවසේදී මම මාළු වර්ග 3ක් ගෙනාවා. වෙන්දට මම මේ මාළු ටික මේ විසික් කරනවා. ඉතින් ඒ නිසා මට හිතුණා මේක විසික් කරන එක අපරාධේ. පව් සමහර බල්ලෝ සත්තු පූසෝ ඉන්නවා බඩවල් හොඳට මැරිලා. ඉතින් ඒ නිසා මෙහෙම ටිකක් දානවා. හැබැයි මම මෙතන කියන්න කැමති මම මේක ෂෝට් වීඩියෝ එකක් TikTok එකේ දාද්දී එක කෙනෙක් කියලා තිබුණා මිරිස් 3-5 දාන්න හොඳ නැහැයිලු. ඇත්තටම මම මේක දැනගෙන හිටියේ නැහැ. ඔයාලත් දන්නවා ඇති සමහර වෙලාවට මම දන්නේ නැතුව තමයි දැම්මේ. ඉතින් මම මේ දේවල් ඉතින් දැන්නම් දැම්මා. ඉතින් එහෙම දාලා මට හිතුනේ ඒක රසයි කියලානේ. ඉතින් මම ඊළඟ පාරේ එහෙම දාන්නේ නැහැ කියලා හිතලා මෙන්න මෙහෙම මම පැත්තකින් තිබුණු භාජනයකටම එයාලට මෙහෙම හදනවා කියලා හිතුවා. ඉතින් මේ විදිහට දාලා හැදුවා බත් ටිකක් අඩුවෙන් ටිකක් මාළු වැඩියෙන් දාන්න හිතුවා. ඉතින් මෙහෙම දාලා හදලා මේක ඇත්තටම හරිම රසයි. මේ විසික් කරනකොට විසික් කරන විදිහට නෙමෙයි හැදුවේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් නම් මේ වැඩේ කරන්න. මොකද මේක කෑම උයද්දි අයින් කරන චූටි බත් කටක්. එහෙම නැත්නම් ඉතුරු වෙන බත් ටික හරි කමක් නැහැ. ඕක ලෝභ කියලා විසික් කරන්නේ නැතිව පුළුවන් නම් අහල පහල සතෙකුට පොඩි පාර්සලයක් හදාගෙන යන්න. නැත්නම් කෑම භාජනවල දාලා ගිහිල්ලා ලොකු වැඩක් කරන විදිහට ඕක කරන්න ගියොත් ඇත්තටම මට එතකොට කට්ටියක් නෑ, හොයා ගන්නත් නෑ. අපි තනියෙන් කරන්නේ මමයි පුතයි විතරයි. ඉතින් මේ ඒ නිසා මට හිතුණා පාර්සලයකට දාන්න. ඉතින් මම මේ ගෙදර ඉුවෙත් අපි දෙන්නට හරියන පොඩි බත් කටක් මම ඒකෙනුත් ටිකක් දානවා කියලා හිතුවා. මම බත් කන්න ටිකක් අඩුවෙන් කනවායි කියලා හිතාගෙන. ඉතින් මම පුතාට ඕන විදිහට අද පරිප්පුත් හදලා සමනුත් හදලා තවත් දෙයක් හදන්න ඕනේ කියලා හිතාගෙන තමයි මම මේ දෙක ඔයාට පෙන්නුවේ. මේ කෑම එක හදන විදිහ හරි ස්පෙෂල්. මම ඒක වෙලාවකට කියලා දෙන්නම්. රයිට්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් එදා දවසේදී මම ටක් කාලා මේ කෑම ටික එකතු කරගෙන ඊට පස්සේ තවත් ගෙදර තියෙන බට්ටියකුත් දාගෙන මෙන්න මෙහෙම සුවඳට සුවඳේ අම්මලා ගෙදර යන වෙලාවේ තමයි මට හිතුනේ. මොකද අම්මලා ගෙවල් පැත්තේ හිටියා. ඇත්තටම මේ මාර දුක හිතරයි බල්ලා දැක්කහම බඩ හොඳටම ඇලිලා. අම්මා කෑම දෙනවා හරියට. ඉතින් අම්මා කිව්වා දුන්නත් කන්නේ නැහැ කියලා. ඉතින් අසනීපෙන් වගේනේ ඇත්තේ. ඉතින් මං හිතුවා එයාටම දෙනවා කියලා. මං එහෙටම ගියා. එතන හිටියා තව බල්ලෝ කීප දෙනෙක්. ඉතින් එයාලට දෙන්න හිතාගෙන මම මෙහෙම ඉතින් මේ බත් පාර්සල් උතා ගන්න ලෑස්ති කරගත්තා. මේ බත් පාර්සලේ කතාව තමයි මට බත් පාර්සල් උතන්න හරියට දන්නේ නැහැ. මට මතක් වුණා ඉස්සර ඒ කියන්නේ මම ෂූටින් ආපු මුල් කාලේ ඇත්තට මම ගෙදර වැඩ ගොඩාක් කරලා තමයි මේ ෂූටින් ආවේ. ඉස්සර පාන්දර ෂූටින් යනවා. අම්මා හිටියෙත් නංගි ළඟ බබා හම්බ වෙන්න හිටිය නිසා යාගේ. ඉතින් මම උදේ නැගිටලා මෙහෙම මල්ලිට එහෙම
මෙහෙම මං කෑම උයලා තියලා ගෙදර තාත්තට ඔක්කොම උයලා තියලා තමයි මම ෂූටින් යන්නේ ඒතර. ඉතින් එහා යනකොට මට දවසක් ඉඳන් කියනවා මේ නංගිලා එහෙම මම බත් ඔතන්න දන්නේ නැහැ. මං දන්නේ බත් බෝල ඔතන්නලු. ඉතින් මේ මට විහිළු කරනවා. ඉතින් බත් බෝල ඔතනයි කියලා මෙන්න මේ මම මෙහෙම තමයි යෙතුවේ. පස්සේ මෙන්න මේම කරකෝලා අරගෙන මදරම් මං කාලෙකට පස්සේ තමයි මේ බත් එකක් උතන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තියලා මෙන්න මේ බෝල ගෙඩිය මම මෙහෙම තැලුවා. දැන් බෝල නෑනේ. හරි. රයිට්. ඉතින් එහෙම බත් එක ඔතවාගෙන මං ඊට පස්සේ ආ මේ අතට නෙමෙයි මේ අතට නෙමෙයි අනිත් අතට දුවන ලේසි. රයිට්. ඔන්නම ඔතාගෙන යන කෑම දෙකක් වගේ තමයි මට ලෑස්ති කරගන්න පුළුවන් වුණේ ඇති. ලොකු දේවල් කරන්න මං කිව්වේ පුළුවන් විදිහට පුළුවන් වෙලාවට මේ වගේ ලොකුට කැම දෙන්න දවසුත් බන් තියෙනවා. එහෙම දවසකදී මට කට්ටිය හොයාගන්න යන එක්කෙනෙක් දෙන්නෙක් හරි මොකද බත් කොල කපාගෙන සමහර බල්ලෝ බයයි. ඇත්තටම මේ වැඩේ කරාට මම එකපාරක් දෙන්න කියලා මට හරි බයයි. මොකද කපන්න ආවොත් මොන ලෙඩ තියෙන බල්ලෝද දන්නේ නැහැ. ඉතින් ටිපොඩි බයකුත් තියෙනවා. ඔන්න පුතාව මම ටක් ගාලා ලෑස්ති වෙන්නේ කිව්වා. ඉතින් එයා ටික ඇරලා තියෙන්නේ ඇයි දන්නවද? ඒ ඇරලා තියෙන්නේ මම මේකේ පොඩි වැඩ තැනක පේන්ට් වගේක් ගෑවා කබඩ් එකේ වෙන තැනක. එතකොට ඒ පේන්ට් එක පොඩි ස්මෙල් එකක් එනවා. මං චුට්ටක් ඇරලා තියෙන එක ගඳ යන නිසා. ඔන්න ඉතින් පොඩි කෑම දෙකක් ලෑස්ති කරගෙන මම දැන් යනවා අම්මලා ගෙදර. එහෙ තමයි මං හිවපු බල්ලු තඩියෝ දෙන්න ඉන්නේ. තඩියෝ නෑ කෙට්ටුම් බල්ලෝ ටිකක් ඉන්නේ. ඉතින් ඒ දෙන්නට සහ අම්මගේ ගෙදර ඉන්නවා මේ අහිංසක පූසරලා. ඒකලන්ට දෙන්න යනවා. ඔන්න දැන් අද ගියාම මේ කොල්ල එක පාර්සලයක් අරගෙන ඉතින් පරිස්සමට බල්ලන්ට කැම දාන්න ඕනේ කියලා හිතලා පාරට ගියා. අම්මත් ආවා මල්ලිගේ පොඩ්ඩක් ආවා. මෙන්න මෙහෙම තමයි ඉතින් මං කෑම ටික රෙඩි කරගෙන දෙන්න යන්නේ. ඉතින් මේ කරන්නේ ලොකු වැඩක් නෙමෙයි චූටි වැඩක්. මෙන්න මෙතන ඉන්නවා මේ අහිංසක බව්වා. මේ බලන්න ඔයාලට දැක්කාම හරියට දුක හිතේ. හරිම අහිංසක බල්ලෙක්. මේ කොච්චර කෙට්ටුයිද බඩේ මොකුත් නැහැ. හැබැයි මෙයාට අසනීපයක් තියෙනවද දන්නේ නැහැ. අම්මා කෑම දෙනින්කොට කියනවා කන්නේ ටිකයි කියලා. ඒ නිසායි මම අද මස් මාළු ටික වැඩියෙන් දාලා බත් අඩුවෙන් දාලා මෙයාට කෑම ගෙනත් දුන්නේ. ඉතින් මේ වගේ දේවල් කරද්දි සමහර වෙලාවට ඔයගොල්ලන්ට දොස් කියන ඇති. ඔයගොල්ලෝ ෆොටෝ එකක් ගහලා FB දැම්මම මේවට බනිනවා ඇති. බැන්නට කමක් නැහැ. ඔයාලා කරන හොඳ ටික කරන්න. මොකද මට නම් උදේ පාන්දර ෆෝන් වල මේ දැක්කලා තියෙන මේ මරා ගන්න දේවල් තිරිසන් වැඩ දැක්කහම මගේ ඔළුව රිදෙනවා. දැන් ඔයාලටත් එහෙම ඇති. ඉතින් මම හරි ආසයි මේ වගේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි කවුරු හරි දානවා නම් උදේම දකින්න. ඕගොල්ලොත් කැමති මේ වගේ හොඳ දේවල් දකින්න නම් ඒවා දකින්න ඒවා ෂෙයා කරන්න. කවුරු හරි දකින්න හොඳ දෙයක් තියෙනවා නම් ඒක අගේ කරන්න. මේ මිනිස්සුව වටන්න එපා. ආපෝක දාන්න ඕනේ නැනේ සෝෂල් මීඩියා දාන්න ඕනේ නේ. එහෙම කියන්නේ හොඳ නැහැ. මොකද එතකොට අපිට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නිවුස් වල හැමදේම ඒවා නවතින්නේ නැහැනේ නරක දේවල්. මම නම් කැමති වැඩියෙන් මේ කරන හොඳ දේවල් මිනිස්සුන්ට දකින්න හම්බ වෙනවා නම්. ඒක තමයි මිනිස්සු වෙච්ච අපිට සතුටු වෙන්න පුළුවන් එකම දේ. රයිට්. එහෙනම් මම යනවා. ඔයාලගේ හොඳ දේවල් මට කියන්න සහ අපි ආයෙත් හම්බෙමු ඔයගොල්ලන්ට. හැමදාම කියනවා වගේ මං හරිම ආදරෙයි දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම මේ එහා ගෙදර හින්න බලු කුක්කටත් බත් ටිකක් දැම්මා. රයිට්. එහෙනම් මම යනවා. ඔයාලගේ අදහස් යෝජනා తీරනවන්න. සහ ඊට වඩා හොඳ වීඩියෝස් ඊට වඩා කියන්නේ මේ වගේ හරි හොඳ වීඩියෝස් මම vlogs ඔයාලත් එක්ක share කරගන්න. රයිට්. එහෙනම් මම යනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ගොඩක් ආදරෙයි. බයි. එමකේ පුච්චි පැංචියෝ දෙන්න.